විශ්‍රාමිකයන්ට මුල් තැන ලබා දෙන ඔබගේ YouTube නාලිකාව මිස්ටර් පෙන්ෂන සමග අදත් මේ ඔබ රැඳී සිටින්නේ. ආයුෂ බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුපුරුදු පරිදි අදත් ඔබ මිස්ටර් පෙන්ෂන YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. පරපුරකට අභිමානයක් එක් කරමින් දැනුවත් විශ්‍රාමික ප්‍රජාවක් බිහි කිරීම අපගේ පරමාර්ථයයි. ඒ වෙනුවෙන් අප කැප වූ අප ඔබගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු, යෝජනා, චෝදනා, විවේචන මේ හැම දෙයකටම අපගේ Facebook සමූහයත් WhatsApp සමූහයත් මේ වෙනකොට විවෘත කරලායි තියෙන්නේ. Facebook සමූහයත් WhatsApp සමූහයත් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔක්තෝබර් මාසය ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන්ට සුවිශේෂී වූ මාසයක්. ඔවුන්ට නිසි පිළිගැනීමක් ලබා දීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම මූලික කර ගනිමින් ඔක්තෝබර් 8 විශ්‍රාමික දිනය ලෙස නම් කරලා තියෙනවා. ජාතිය වෙනුවෙන් අපකැප වූ රාජ්‍ය නිලධාරීන් අගයමින් ඔවුන් සවිබල ගැන්වීම සහ ඔවුන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් අප අපකැප වී සිටින්නෙමු. අද 2025 වසරේ ඔක්තෝබර් මාස 8 වන බදාදා දිනයයි. ඔක්තෝබර් මාසට අදාළ විශ්‍රාම වැටුප මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් බැංකුගත කර ඇත. යුදමය වාතාවරණයක් පැවති සමයේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත ගෙවනු ලබන ස්ථාවර දීමනාව ඔක්තෝබර් මාසට අදාළව ඉදිරි දින කිහිපය තුළ ගෙවීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව සියලුම විශ්‍රාම වැටුප් ලාභීන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් මෙන්ම තැපැල් කාර්යාල මගින්ද ලබාගත හැක. විශ්‍රාමික ගුරු විදුහල්පති නඩුව 2025 ඔක්තෝබර් 2 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවන ලදී. එහිදී ආණ්ඩුවේ වගකිව යුතු අමාත්‍යවරුන් සමග මුදල් අමාත්‍යාංශයේදී සහ පාර්ලිමේන්තුවේදී කරන ලද සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළ අතර වග උත්තරකරුවන් වශයෙන් ආණ්ඩුව සමතයකට එකඟ වී ඇත. වග උත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දී නොතිබූ අතර ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ විභාගයට ගෙන අවසන් කිරීම සඳහා දින නියම කරන ලදී. ඒ අනුව 2025 නොවැම්බර් 24 දින විභාගයට ගැනීමට නියමිතව දින නියම කළ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා අප සම්බන්ධ කරගන්නවා විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සහ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ප්‍රධාන ලේකම් කේ සරත්ලාල් පෙරේරා මහතාව. 2025 ඔක්තෝබර් 2 විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව කැඳවනු ලැබුවා. එම කැඳවීමට පෙර ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරු සමග පාර්ලිමේන්තුවේදී රාජ්‍ය පරිපාලනයේදී ඒ වගේම මුදල් අමාත්‍යංශයේදී සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී ඒගොල්ලෝ එකඟ වුණා මේක අපි දිය යුතු එකක්. මේ නඩුව සමතයකට පත් කරන්න එකගතාවය පළ කළා. ඒ අනුව නඩු දිනේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් නීතිපතිට ඒක සමතයකට කරන යෝජනාව ඉදිරිපත් කරනවායි කියලා කිව්වා. නමුත් එදින නඩුව ආණ්ඩුව පැත්තෙන් නීතිපති විසින් එහෙම ඉදිරිපත් වුණේ සමතයකට යෝජනාවක්. ඊළඟට ජජ් විසින් තීන්දුව කළා මේ නඩුව ඉක්මනින් අවසන් කරන්න ඕන නිසා 2025 නොවැම්බර් 24 වෙනි දින විභාගයට ගත්තා. එදින මේ නඩුව විභාගයට අරගෙන අවසන් කරලා තීන්දුව දෙන දිනයක් ප්‍රකාශයට පත් කරන්න තමයි තියෙන්නේ. නමුත් ආණ්ඩුව මේකට එකඟතාවය පළ කරලා තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මෙවර අයවැයේදී විශ්‍රාමික ගුරු විදුහල්පතිගේ ගැටලුව සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරයි කියලා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. නිරන්තරයෙන් අප සමග රැඳෙමින් විශ්‍රාමිකයන් දැනුවත් කිරීම සම්බන්ධව. විශ්‍රාමික ඔබට වටිනා බොහෝ තොරතුරු ඇතුළත් මිස්ටර් පෙන්ෂන YouTube නාලිකාව මේ වෙනකොට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. channel එක subscribe කරන ගමන් මේ වගේ තවත් වීඩියෝ එකක් දැම්මම ඒක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පහලින් තියෙන bell icon එකත් click කරගෙනම යන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාන ගමන් අනිත් අයත් බලන්න share කරන්න අමතක කරන්න එපා. like කරපු share කරපු හැමෝටම thank you කියන ගමන් මේ වගේ විශ්‍රාමික ඔබට වැදගත් වන තවත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.